හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා මගේ ටෙක්නික් අයිඩියා YouTube channel එකට. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ගෙනාවේ මේ විදිහට WhatsApp status වල අනිත් අය බලද්දී හිම වැටෙන විදිහට හදන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේක 2026ට අලුතෙන් ආපු අප්ඩේට් එකක්. ඉතින් 2025 දෙසැම්බර් මාසේ තමයි මේ අප්ඩේට් එක ආවේ. ඉතින් දැන් දවස් කිහිපයක් විතර තමයි වෙන්නේ. ඉතින් යාළුවනේ මේකේ හිම විතරක් නෙමෙයි ඕනෑම emoji එකක් දාන්න පුළුවන් මේ විදිහට වැටෙන්න. ඉතින් යාළුවනේ intro එකට ගිහිල්ලා අපි වීඩියෝ එක කතා කරමු. ඉතින් යාළුවනේ ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනි ඔයාලගේ ගැලරි එකට ගිහිල්ලා ඔයාලා WhatsApp status එකට දාන්න ඕනි ෆොටෝ එක හරි වීඩියෝ එක හරි මේ විදිහට සිලෙක්ට් කරගන්න ඕනි. ඉතින් යාළුවනේ මම මේ විදිහට දැන් අර හිම දාන විදිහට මම ඔයාලට පෙන්නනවා කිව්වේ. ඉතින් යාළුවනේ ඒක පෙන්නන්න මම මේ විදිහට මේ හිම වැටිච්ච ෆොටෝ එකක් තෝරගත්තා. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඒක අර share icon එක ක්ලික් කරලා මේ විදිහට share කරගන්න ඕනි. ඒ කියන්නේ මේ share එක දීලා WhatsApp සිලෙක්ට් කරන්න ඕනි. ඊට පස්සේ මේ අර WhatsApp status එක දාන විදිහ දන්නවනේ ඔයාලා. ඒ විදිහට මේ විදිහට ගිහිල්ලා එතන ඔයාලගේ ස්ටේටස් එක සිලෙක්ට් කරන්න ඕනි. කියන්නේ ඔයාලගේ මේ my status කියන එක සිලෙක්ට් කරන්න ඕනි. ඉතින් යාළුවනේ ඒක සිලෙක්ට් කරලා ඉවරලා ඔයාලා මේ විදිහට මෙතන මේ send icon එක දෙන්න ඕනි. ඊට පස්සේ යාළුවනේ ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට මේ විදිහට ඔයාලගේ image එක පෙන්නයි. ඉතින් යාළුවනේ ඊට පස්සේ කරන්න ඕනේ මෙතන මේ sticker icon එකක් තියෙන්නේ. ඒ sticker icon එක ක්ලික් කරගන්න ඕනි. ඉතින් යාළුවනේ sticker icon එක ක්ලික් කරාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ ෆෝන් එකේ තියෙන stickers එහෙම පෙන්නනවා. ඉතින් ඒ වගේම තමයි මෙතන මේ emoji කියන එක ළඟ තිබ්බොත් මේ විදිහට මේ sticker icon එකට දාන්න. ඊට පස්සේ මෙතන තියෙනවා යටින් reaction කියලා අලුතෙන් මේ features එකක් ඇවිල්ලා. ඒ කියන්නේ මෙතන මේ question, location, photos ඒ තියෙන මෙතන reaction කියලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලේ reaction කියන එක ක්ලික් කරගත්තාන් පස්සේ මෙන්න මේ විදිහට මෙතන ඔයාලට පේනවා. ඉතින් මේගොල්ලෝ පොඩි සඳහන් කිරීමක් කරලා තියෙනවා. මේක ක්ලික් කරාන් පස්සේ ඔයාගේ ස්ටේටස් බලන කට්ටියට මේ විදිහට නිකන් අර ඒ ඉමෝජි එකෙන් වැස්සක් වගේ නිකන් මේ වැටෙනවා කියලා. ඉතින් යාළුවනේ මම මේ විදිහට ඒකේ අර ප්ලස් අයිකන් එක ක්ලික් කරලා මෙතන මේ හිම සිලෙක්ට් කරනවා. ඉතින් යාළුවනේ මෙතන ඔයාලට හිම විතර නෙමෙයි ඕනෑම ඉමෝජි එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා. ඉතින් මම අර ඉස්සෙල්ලා සිලෙක්ට් කරා. ඉතින් යාළුවනේ මේ විදිහට මම දැන් මෙතන හිම අයිකන් එක ක්ලික් කරගන්න. ඉතින් මම ඔයාලට අර දෙසැම්බර් මාසේ නිසා අර හිම දාන විදිහ මම කියලා දෙනවා කිව්වනේ. යාළුවනේ මේ විදිහට මම මේ සිලෙක්ට් කරලා මෙතන මේ done කියන එක දෙනවා. ඊට පස්සේ යාළුවනේ කරගන්න ඕනේ ඔයාලා මේ විදිහට ඔයාලගේ මේ reaction emoji එක ඔයාලට ගැලපෙන තැනකට මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඒ කියන්නේ දැන් ඔයාලගේ ස්ටේටස් බලන කට්ටිය මේක දන්න වෙන්න පුළුවන්. කියන්නේ දන්නේ නැති වෙන්න පුළුවන් නේ. ඉතින් යාළුවනේ ඒක නිසා ඔයාලා ඒගොල්ලෝ පුදුම කරනවා වගේ නම් මේ විදිහට ඔයාලා මෙතන මේක දාලා මේ විදිහට ක්ලික් කරලා මේ කියන්නේ ක්ලික් කරන්න කියලා දාන්න. මේ emoji එක උඩ ක්ලික් කරන්න කියලා දාන්න. කියන්නේ දැන් මේ emoji එක උඩ ක්ලික් කරාම තමයි මේ විදිහට හිම වැටෙන්නේ. මම යාළුවනේ ඔයාලට පෙන්වන්නම් මගේ අනිත් WhatsApp එකෙන්. ඉතින් මේ විදිහට මම මෙතන ක්ලික් කියලා මේ හිම icon එක කියන්නේ emoji එක දාලා මේ විදිහට send කරනවා. ඉතින් යාළුවනේ ඊළඟට මේ status එක send වුණාන් පස්සේ මගේ business WhatsApp එකෙන් ගිහිල්ලා ඔයාලට පෙන්වන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් යාළුවනේ මම මේ විදිහට business WhatsApp එකට ගිහිල්ලා මගේ WhatsApp එකේ status කියන්නේ මගේ ඊතුරු account එකේ status වලට යනවා. ඉතින් යාළුවනේ එතකොට මෙතන මගේ දැන් දාපු status එක තියෙනවා. ඉතින් යාළුවනේ ඒකේ අර reaction emoji එක උඩ ක්ලික් කරනකොට මේ විදිහට හිම වැටෙනවා. ඉතින් යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් මේ විදිහට මම දැන්ට status තුනක් දාලා තියෙනවා. මේ වගේ reaction emoji දාලා. ඉතින් යාළුවනේ මේ තියෙන status ඊළඟට මේකෙත් මේ reaction emoji එක ක්ලික් කරනකොට මේ විදිහට හිම වැටෙනවා. ඉතින් ඊළඟට මේකෙත් මම මේ ඔයාලට මේ විදිහට ක්ලික් කරලා පෙන්නන්නම්. ඉතින් මේ දැන් දාපු status එක. ඉතින් ඊළඟට ඔයාලට මේ පේනවා ඉතින් just now කියලා පෙන්නනවා. ඒ කියන්නේ දැන් දාපු status එක නේ. ඊළඟට මේකේ මේ reaction emoji එක උඩ ක්ලික් කරනකොට ඔයාලට කියන්නේ ඒකේ හිම වැටෙනවා. ඉතින් ඊළඟට ඔයාලට ඔයාලගේ යාළුවන්ට මේක ෂෙයා කරාන් පස්සේ ඒගොල්ලන්ට මේක උඩ ක්ලික් කරලා බලන්න කියන්නේ. එතකොට ඒගොල්ලොන්ගේ ෆෝන් එකේ ස්ටේටස් බලනකොට ඒකේ හිම වැටෙන්න ගන්නවා. ඉතින් යාළුවනේ ඒක ඔයාලගේ ෆෝන් එකෙන් ඔයාම දාපු ස්ටේටස් එක බලුවට ඒක වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේවල් පේනවා. ඉතින්
ඉතින් මං ෆොටෝස් ෆොටෝස් වලට වීඩියෝස් වලට දෙකටම මේක කරන්න පුළුවන් කිව්වනේ. ඉතින් යාළුවනේ මේ තියෙන මං වීඩියෝ එකක් දාපු එකක්. එන්න මේ වීඩියෝ එකට මං රියැක්ෂන් ඉමෝජි එකක් දැම්මා. ඉතින් යාළුවනේ මං ඒක පෙන්නන්නම් ඔයාලට. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ ප්ලේන් එක උඩ ක්ලික් කරනකොට ඒ කියන්නේ මේ රියැක්ෂන් ඉමෝජි එක තියෙන්නේ මේ ප්ලේන් එක දාලා ඒක උඩ ක්ලික් කරනකොට මේ විදිහට ප්ලේන්නස් එක වගේ නිකන් මේ කියන්නේ එනවා. ඉතින් යාළුවනේ මේක ඔයාලට පාවිච්චි කරලා ඔයාලගේ යාළුවෝ එහෙම පුදුම කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේක මම මේ ආපු ගමන් මේ අප්ඩේට් එක ඔයාලට ගෙනාවේ. ඉතින් මේ දෙසැම්බර් මාසෙනේ. ඉතින් ඔයාලට යාළුවෝ පුදුම කරන්න හිම වගේ දේවල් දාලා කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට ඕනෑම ඉමෝජි එකක් මේ විදිහට රියැක්ෂන් ඉමෝජි එකක් දාලා මේ විදිහට නිකන් වැස්සක් වගේ හදන්න පුළුවන්. කියන්නේ ඔයාලා දැන් මොකක් හරි වීඩියෝ එකකට හાર્ඩ් වැස්සක් වගේ හදන්න ඕන නම් කවුරු හරි බලනකොට ඉතින් මෙතන රියැක්ෂන් ඉමෝජි එකේ හાર્ඩ් එකක් දාලා මේක ක්ලික් කරන්න කියලා ස්ටේටස් එක සෙන්ඩ් කරන්න. ඉතින් යාළුවනේ එතකොට ඒ බලන කෙනා ඒ රියැක්ෂන් ඉමෝජි එක ක්ලික් කරොත් එහෙම ඒ වීඩියෝ එකේ යාට බලන්න පුළුවන් හાર્ඩ් වැස්සක් වගේ යනවා. ඒ කියන්නේ මේ වීඩියෝ එක බලන viewers තමයි ඒක පෙන්වන්නේ. ඉතින් යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් මගේ WhatsApp account එකෙන් ගිහිල්ලා. ඉතින් යාළුවනේ මේ පේන්නේ මම අර business WhatsApp එකෙන් අර මේ බැලුවේ. ඉතින් යාළුවනේ ඒකේ ඔයාලට පේනවා ඇති රියැක්ෂන් කරපු ගාන කවුද රියැක්ෂන් කරේ කියලා ඔයාලා දාපු ස්ටේටස් එකේ පෙන්නනවා. ඉතින් යාළුවනේ මේ විදිහට මම දාපු ස්ටේටස් වල ඒ රියැක්ෂන් කරපු ගාන පෙන්නනවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක අවසానයි. ඔයාලට වීඩියෝ එකේ මොනවක් හරි අපහැදිලි දැනක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක කමෙන්ට් එකක් දාලා දැනගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක අවසానයි. ඔබට සුබ දවසක්.